Okay, good evening, everyone. Hope everyone hear me very well. මම හිතනවා හැමෝටම ඇහෙනවා ඇති කියලා සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරන සියලු දෙනාට. Before starting, please let me know is there anyone who cannot understand Sinhala? If all can understand Sinhala, I will continue this in Sinhala. If not, if anyone wanted to have this in English or something, so I can continue. Amidu, ahena neda? Oh, saya. Okay. Okay. Languages dekama පාවිච්චි කරලා session එක කරගෙන යන්න. So I'll use both languages for this valuable session. And today we are going to do root cause analysis. Actually, root cause analysis එහෙම නැත්නම් මූලාරම්භය එහෙම නැත්නම් අපි හේතු යම්කිසි කාරණාවක් උදෙසා මොන වගේ හේතු කාරණාද පදනම් වෙන්නේ කියන එක නිවැරදිව සොයා ගැනීමේ ක්‍රියාපිළිවෙතට තමයි අද අපි කතා කරන්න යන්නේ root cause analysis යටතේ. So this is very important part in manufacturing industry, not in food industry, but in other. This is very important in all the industries. So actually, not in industries, for all the locations, all the occasions that we get a problem or a issue. So this will definitely beneficial. එතකොට මේ root cause analysis කියන එක මේ සිද්ධාන්තමය කොටස එහෙම නැත්නම් අපි තොරතුරු විශ්ලේෂණය කරලා ගැටලු හඳුනා ගැනීම කියන කොටස පද්ධති හැම එකකටම අපිට අදාළ වෙන කොටසක්. ගොඩාක් වැදගත් වෙන කොටසක්. බොහෝ දුරට පද්ධතිවල එහෙම නැත්නම් සිස්ටම්ස් වල වැඩ කරන බොහෝ දෙනෙකුට විවිධ ගැටලුකාරී තත්ත්වයන් පත් වෙන අවස්ථාවල භාවිතා කරන්න නිවැරදි අවබෝධයක් තියෙන ඕන දෙයක් තමයි මේ root cause analysis කියලා කියන්නේ. හරි. ඉතින් මේ root cause analysis එක අපි නිවැරදිව කරන්නේ කොහොමද කියන එක අද ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරමු. So you can ask any question when we conduct this session. වට ඕන වෙලාවක ප්‍රශ්න වැඩසටහන යන අතරේ ප්‍රශ්න ගැටලු සාකච්ඡා කර ගැනීමේ අවස්ථාවත් පවතිනවා. අමුතු මං හිතන්නේ ඇහෙනවා ඇති නේද? මගේ network පොඩි block වුණා. Oh, saya. Okay, හරි. network මොන හරි problem එකක් වුණොත් මට පොඩ්ඩක් mention කරන්න. මොකද මේ වෙලාවේ පවතින කාලගුණ තත්ත්වයක් එක්ක පොඩි breakage එන්න පුළුවන්. If anyone could not hear or see something, please let me know. Right? Okay. හරි. අපි මුලින්ම දැනගන්න ඕන දේ තමයි ඇයි අපිට root cause analysis එකක් අවශ්‍ය වෙන්නේ කියන එක. හරි. ඇයි අපිට root cause analysis එකක් අවශ්‍ය වෙන්නේ කියන එක. හරි. එතකොට මේකෙදි ප්‍රධාන කාරණා කීපයක් ඔස්සේ අපිට කතා කරන්න කල්පනා කරන්න පුළුවන්. ඉතින් මම මේකෙදි මේ තැනට යන්න කලින් පොඩ්ඩක් බෑග්ග්‍රවුන්ඩ් එක පැහැදිලි කරලා හිටියොත් ඒගොල්ලෝ දැනට කම්පැනි වල වැඩ කරන අය ඇති මෙතන අලුත් ස්කෝලර්ස්ලා ඇති. ඒ වගේම
තමන්ගේ ව්‍යාපාර කරන අය සමහර විට ඇති. එතකොට අපි මේ සිස්ටම්ස් ඇතුලේ ඉන්නකොට අපිට විවිධාකාරයේ ප්‍රශ්න ගැටලු හම්බ වෙනවා. ඉතින් මේවා නිෂ්පාදනය සම්බන්ධ වෙන්න පුළුවන්, තත්ත්ව ආරක්ෂණය සම්බන්ධව වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඉන්ජිනියරින් පැත්තෙන් වෙන්න පුළුවන්, ඔපරේෂන් එක පැත්තෙන් වෙන්න පුළුවන්, හියුමන් රිසෝසස් පැත්තෙන් වෙන්න පුළුවන්, ෆයිනෑන්ස් පැත්තෙන් වෙන්න පුළුවන්. ඔන්න ඔය වගේ ඕනෑම පැත්තකට සම්බන්ධව වෙන්න පුළුවන්. මොකද අපිට ගොඩක් වෙලාවට බාහිරින් අපි හඳුනාගන්නේ මොකක් හරි සයින් එකක්. එහෙම නැත්නම් මොකක් හරි අපිට පෙනෙන තොරතුරක්, අපිට දැනෙන තොරතුරක් මත තමයි අපි සිද්ධියක්, ගැටලුවක් නැත්නම් අපහැදිලි තැනක් තියෙනවා කියන එක හම්බෙන්නේ. ඉතින් අපි උදාහරණයක් විදිහට ගත්තොත් අපි ආහාර නිෂ්පාදන ආයතනයක් ගත්තොත් අපිට ප්‍රොඩක්ට් රිකෝල් වෙනවා. එහෙම නැත්නම් ප්‍රොඩක්ට් එකේ කන්ටැමිනේෂන් වෙනවා. එහෙමත් නැත්නම් අපේ නිෂ්පාදනයේ කස්ටමර්ස් ලගෙන් අපිට කම්ප්ලේන් වෙනවා නම්, එහෙම නැත්නම් අපි ගමු නිතර මැෂින් එකක් බ්‍රේක් ඩවුන් වෙනවා, අපිට නියමාකාරයෙන් අපේ උපකරණ හසුරවාගෙන යන්න බැරි වෙනවා නම්, එහෙම නැත්නම් අපිට අපේ ලේබර් ෆෝස් එක ටර්න්ಓවර් එක වැඩි නම්, එහෙම නැත්නම් අපේ නිතරම අපිට රික්‍රූට්මන්ට් කරන්න වෙනවා නම්, අපිට කෑෂ් ෆ්ලෝ එක හරියට බැලන්ස් කරගන්න බැරි තැනකටපත් වෙනවා නම්, ඉතින් මෙන්න මේ වගේ ඕනෑම තැනකට යන්න පුළුවන්. ඉතින් ගොඩක් වෙලාවට අලුතෙන් එකතු වෙන අය සහ මේ පද්ධතිය ඇතුලේ නියමාකාර ක්‍රමවේද අනුගමනය නොකරනකොට අපි සංවේදී වෙනවා ප්‍රශ්න සහ ගැටලු වලට. ඉතින් මේ සංවේදී වෙලා මේ වගේ අවස්ථා විසඳන්න බෑ. ඒකෙදී අපි තාක්ෂණික ක්‍රමවේදයන් අනුගමනය කරන්න ඕනේ. ප්‍රශ්න සහ ගැටලු හඳුනාගෙන ඒවා නිවැරදි කරගන්න. So this is very important. So when we have a problem, what we first see is different kind of observation. So based on that, we are going to take decisions. So that is not good. So we have to do this in a proper manner. So there's a way. ඉතින් මේකෙදි අපිට ක්‍රමවේද ගණනාවක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අපි බලමු ඇයි මේ වැදගත් වෙන්නේ කියන්නේ. මුලින්ම රීঅකරන්ස්, එහෙම නැත්නම් නැවත ගැටලු ප්‍රශ්න ඇතිවීම වළක්වා ගන්න. හරි. එතකොට අපි අතීතයේ එහෙම නැත්නම් ආපස්සට අපේ පද්ධතිය ඇතුලේ තියෙන සියලුම ගැටලු කාරණා හඳුනාගෙන නැවත වරක් අපගේ පද්ධතිය ඇතුලේ සිස්ටම් එක ඇතුලේ එකම ප්‍රශ්නේ රීඔකර් වෙන එක වළක්වා ගන්න එක තමයි එක ක්‍රමවේදයක්. එහෙම නැත්නම් එක වාසියක් විදිහට අපිට මේකේ හඳුනා ගන්න පුළුවන්. අපි ඊළඟට ගත්තොත් අපේ කාලය සහ අපේ මුදල් නැත්නම් time and our cost we can save. හරි. So අපිට අපේ operational cost එක control කරගන්න, අපේ maintenance cost එක control කරගන්න, අපේ product waste එක control කරගන්න මේක very much important. හරි. ඊටාම වැදගත් තැනක් ගන්න. එතකොට අපේ ලේබර්ස්ලා එහෙම නැත්නම් අපේ වර්ක් ෆෝස් එක කාර්යයට හැන්ඩල් කරගන්න මේක වැදගත් තැනක් ගන්න. ඉතින් නැත්නම් ගොඩක් වෙලාවට ඉන්නේ ආයතන ඇතුලේ අපි දකින දේ තමයි ප්‍රශ්නයක් ඇතුලේ ඇති වුනහම ප්‍රශ්නේ පවතින තැන ඉන්න පිරිසත් එක්ක තමයි මේ ගැටුම් ඇති කරගන්නේ. දැන් උදාහරණයක් අපි හිතමු ප්‍රොඩක්ට් ෆේලියර් එකක්, ප්‍රොසෙස් එකේ ප්‍රශ්නයක් තිබ්බොත් අපි කෙලින්ම වැඩ කරන සේවකයෙකුට වෙන්න පුළුවන්. නැත්නම් දෙපාර්තමේන්තුවේ වෙනත් කෙනෙකුට අපි කෙලින්ම ප්‍රශ්නයට පිළිතුරු හොයන එක පැත්තකට නෑරෝ ඩවුන් කරගෙන අපි එක තැනක කෙනෙක්ව හෝ පුද්ගලයෙක්ව හෝ පද්ධතියක් තෝරාගෙන ඒක ඔස්සේ ගමන් කරන්න හදනවා. ඒතර නිවැරදි ඇනලිසිස් එකක් නෙවෙයි. හරි. ඒතර මේක මතක තියාගන්න එක ඊටාම වැදගත්. අනිත් එක තමයි proactive shift. හරි. Translation organization culture from reactive firefighting to structural optimization, continuous process improvement. ඉතින් මම කියපු දේ තමයි. ඉතින් ගොඩක් ෆයර් ෆයිට් කරන එක අපි ගැටුම් ඇති කරගෙන අපි නිතරම ප්‍රශ්න ඇතුලේ
යොමු අපි ප්‍රශ්නත් එක්කම ජීවත් වෙනවා. එකම දේ අපි නිතර ප්‍රැක්ටිස් කරන්න වෙනවා නම් අපිට කතා කරන්න වෙනවා නම් එතනදී අපිට යම් ප්‍රශ්න තුන අර මං කිව්වා වගේ ලේබර් ටර්න්ಓවර් එකේ ඉඳන් එහෙම නැත්නම් පද්ධතිය වල ගුණාත්මක භාවය ඉඳන් ප්‍රොඩක්ටිවිටි එකේ ඉඳන් සියලු දේවල් වලට ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ප්‍රොඇක්ටිව් ෂිෆ්ට් එකක් නිවැරදි තාක්ෂණික දැනුමත් එක්ක අපේ ක්‍රමවේදයක් හඳුනාගත්තොත් අපිට පුළුවන් නිවැරදි ආකාරයට අපේ ප්‍රශ්න ගැටලු හඳුනා ගැනීමේ පිළිවෙත් ටික අනුගමනය කරලා අපිට නිවැරදි මාවතකට යොමු වෙන්න. ඉතින් මේකත් ඊටාම වැදගත් කොටසක්. එතනින් එහාට ගියාම system based approach. The focus on process failures and system gaps. හරි. Rather than individual blame, blame a safer and more transparent work environment. තරමං කලින් කියූප එකම තමයි. හරි. එතකොට මේක ඇවිල්ලා systematic approach එකක්. හරි. අපි systematic විදිහට මේකේ approach එක වෙන්නේ. හරියටම ගැටලුව තියෙන්නේ කොතනද කියන එක අපි නිවැරදිව හඳුනා ගැනීමේ ක්‍රමවේදයක් කියන්නේ. ඒ නිසා මේක අපි අර මං සඳහන් කරපු ශේෂ්ත්‍ර ගණනාව සඳහාම ඊටාම වැදගත් වෙනවා. නැවත වරක් මං කියනවා නම් ආහාර නිෂ්පාදනාංශ වෙන්න පුළුවන්, මැනුෆැක්චරින් ඉන්ඩස්ට්‍රි එකේ ඕනෑම අංශයක් වෙන්න පුළුවන්, ඉංජිනේරු දෙපාර්තමේන්තුව වෙන්න පුළුවන්, HR ෆයිනෑන්ස් ඕනෑම පැත්තකට මේක විවිධාකාරයෙන් සංසන්දනය කරන්න පුළුවන්. ඉතින් ගොඩක් දුරට මේක ඔපරේෂනල් පැත්තේ වැඩිපුර සාකච්ඡා වෙනවා. ෆුඩ් ඉන්ඩස්ට්‍රි එක වෙන්න පුළුවන්, මැනුෆැක්චරින් ඉන්ඩස්ට්‍රි එක වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් අපිට ඉලෙක්ට්‍රොනික අයිටම් එකක් මැනුෆැක්චරින් ඩිෆෙක්ට් එකක් එනවා. ඒතොර ඒකට අදාළව අපිට root cause analysis එක කරන්න පුළුවන්. අපිට මොකක් හරි සර්කිට් එකක ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්, software එකක ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්, අරන් තියෙන materials වල ප්‍රශ්නයක් තියෙන තැනක් හම්බෙන්න පුළුවන්. හරි. ඒක ෆික්ස් කරන විදිහේ ගැටලුවක් තියෙන්න පුළුවන්. අපි ඒක හසුරවන එන්වයරන්මන්ට් එකේ ප්‍රශ්නයක් වෙන්න. ඔය වගේ විවිධ පැතිකඩයන් වලට අපිට මේක සාකච්ඡා කරන්න පුළුවන්. ඒ නිසා මේකත් ඊටාම වැදගත් තැනක් ගන්න කොටසක් විදියට අපිට හඳුනා ගන්න පුළුවන්. එතනින් මොකද්ද පේන්නේ? So you can see a iceberg, right? You can see here iceberg. So iceberg එකක් කියන්නේ මොකද? iceberg එකක අපි iceberg එකක මේ දකින්නේ මොකද්ද වැඩිපුර? හරි? iceberg එකක් ඇතුලෙන් අපි මේ වැඩිපුරම දකින්න දේ මොකද්ද කියන එක තමයි ඈ අපිට උඩ මතු පිට පෙනෙන කොටසට වඩා හරි ඒතර මතු පිට පෙනෙන කොටසට වඩා මුහුද යට තියෙන කොටස ඉතා විශාල ප්‍රමාණයක් හරි ඒක තේරුම් ගන්න. අපි ගොඩක් වෙලාවට මේ මතු පිට තියෙන කොටස් වලට තමයි අපගේ අවධානය අවබෝධය යොදවන්නේ. මොකද අපිට පෙනෙන දේ අපිට හැම වෙලේම ගැටෙන දේ තමයි අපි තීරණ ගන්න අපි decision ගන්න use කරන්න. So we use what we see. Usually what happens, we use what we see in the environment. Just like iceberg. Huge part, huge space that is underneath the water. හරි වතුර ඇතුලේ තමයි ලොකු කොටසක් තියෙන්නේ. හරි so මේ surface level එකේ indication එක. So what we immediately observe, machine downtime, failures, quality checks, customer delivery delays. ඒවා තමයි අපිට මතු පිටින් පේන දේවල්. හරි මතු පිටින් පේන දේවල්. හරි එතකොට සිස්ටම් එක ඇතුළට root cause එකේ hidden part එකට ඒවා ඇතිවීමට බලපාන හේතු පැත්තට අපි ගියොත් underline the origin, skip maintenance cycles, calibrating matrix issues and standard operation procedures issues, maybe the usage of wrong spare parts, maybe use of wrong ingredient, maybe issue of packing material, maybe a human error, so many things. ගොඩාක් දේවල් මෙතනදී බලපන්. මම හිතන්නේ ආරම්භයක් විදිහට ඔයගලන්ට මේ root cause analysis එක කියන්නේ මොකක්ද
සහ root cause analysis එකේ වැදගත්කම මොන ආකාරද කියන එක තමයි මම ඔය ඊටාම සරලව පැහැදිලි කරේ. හරි. කාට හරි තේරුම් නැති මොකක් හරි දෙයක් තියෙනවා නම් අහන්න. මොකද එතනින් එහාට අපි root cause analysis එකේ අපිට භාවිතා කරන්න පුළුවන් steps වලට යන්නේ. ඒතර මේ root cause එක කියන එක එහෙම නැත්නම් මේ හේතු සොයා ගැනීමේ ක්‍රමවේදය සම්බන්ධ මොන හරි ගැටලුවක් තියෙනවා නම් මේ ආරම්භක කොටසේදී කාට හරි අහන්න පුළුවන්. හරි. අපි එහෙනම් මේකේ ඊළඟ කොටසට යමු. හරි. අපි දැන් මේකේ introduction. So we'll see the introduction to this technical part, right? Technical part. Right? අපි technical part එකට introduction එක බලමු. කොහොමද වෙන්නේ කියලා. In definition, a systematic data-driven process for identifying the fundamental source root of a problem rather than its variable symptoms. Right? මම හිතනවා මම කලින් කරපු පැහැදිලි කිරීමත් එක්ක understand වෙන්න ඇති. අපි definition එකක් විදිහට ගන්න ඕන. A systematic data driven process ඔයාලා දැන් for identifying fundamental source, the root. Okay. And then analogy එක අපි මොන වගේ දෙයක්ද වෙන්නේ කියන එක අපි මෙතනින් බලමු. Cutting the leaves remove visible signs temporarily. අපි දැන් ගහක් ගත්තොත් අපි ඒ ගහේ අපි කොළායින් කරොත් අපිට මොන හරි ඉන්ෆෙක්ෂන් එකක් එහෙම නැත්නම් මොන හරි ෆේලියර් එකක් මොන හරි ප්‍රශ්නයක් නිසා අයින් කරනකොට අපිට ගහක බොහෝ විට පත්‍ර ඉවත් කරන එහෙම නැත්නම් leaves remove කරන එක අපි visible sign එකක් අපිට පෙනෙන sign එකක් temporary ඉවත් කරන දෙයක්. Pulling the root eliminate the problem permanently. RCA full the root. හරි. ඒතර මේ root cause analysis එකේ analogy එක තමයි අපි සම්පූර්ණයෙන්ම system එක analyze කරලා මේකෙදි අපි තීරණයක් ගන්නවා. අපි හරියට root එක අවබෝධ කරගෙන අපි root එක ඒ root වෙලා තියෙන එහෙම නැත්නම් පැල වෙලා තියෙන එහෙම නැත්නම් පැතිරලා තියෙන තැන එහෙම නැත්නම් ආරම්භ වෙලා තියෙන තැනින් අපි ඒක ඉවත් කිරීමක් සිද්ධ කරනවා. හරි. මෙන්න මේ theoretical part එක මෙන්න මේ සංකල්පය හැම කෙනෙක්ම හොඳට තේරුම් ගන්න මේක ඕගලන්ට වැඩ කරන තමන්ගේ වැඩ කටයුතු වල ඉතාම වැදගත් වෙන කොටසක්. මොකද අපි ආයතන ගණනාවකට යනකොට අපිට මේකේ ඇනලිසිස් වල සහ මේ කටයුතු වලදී බොහෝ දුරට දකින්න අඩුපාඩු දකින්න කොටසක් තමයි කරන්නේ. මේගොල්ලන්ට මේ නොමිලේ ප්‍රෝග්‍රෑම් එකක් විදිහට අපි කරන්නේ සහ අපි ඔබගේ සේවාවක් විදිහට මාස්පතා කරන වැඩසටහන් වල කොටසක් විදිහට මේ කරන්නේ. හරි. ඒකේ වටිනාකම උපරිමයෙන් ගන්න. හරි. ඒතර අපිට කර්මාන්ත සේවා ක්ෂේත්‍රයට හොඳ ඵලදායී ගුණාත්මක පිරිසක් යොදවන්න අවශ්‍යතාවය අපිට තියෙන නිසා සහ අපේ ආයතනයේ ප්‍රධාන මූලික අරමුණක් කරගෙන ඉන්න නිසා. හරි. ඒ නිසා තමයි මේ වගේ වැඩසටහන් අපි කරන්නේ. එතකොට අපේ root cause analysis එකේදී අපේ අරමුණ විදිහට shift form correction, fixing what we broke, and to prevention building system that stop failure from
ever occurring again. Shift from correction to prevention. අපි correction එක කරනවා නැවත වරක් ප්‍රශ්න ගැටලු ඇතිවීම වැළකෙන අයුරින් වළක්වා ගන්න අයුරින්. හරි. ඒතර ඒක පැහැදිලිව මතක තියාගන්න. ඒතර definition එක මොකක්ද කියන්නේ කියන එක ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්න ඇති. ඒ වගේම මෙතනදී මේකේ ඇනලොජි එක හරි මේකේ අපි දැන් ඇනටොමික් ගන්න හියුමන් බොඩි එක වගේ ඇනලොජි එකේදී මොකක්ද අපි හඳුනන මෙතන ගහක් උදාහරණයට අරගෙන තමයි අපි මේක සඳහන් කරන්නේ හරි ඒ නිසා හොඳට ඒක මතක තියාගන්න. ඒතර අපි මූල ආරම්භයේ ඉඳන් ඇයි root cause analysis එකක් අපිට අවශ්‍ය වෙන්නේ කියන එක why we need root cause analysis and what is the importance of knowing root cause analysis කියන එක අපි ඉගෙන ගත්තා and then definition කියන එක the systematic data driven process to identify fundamental source of can root එක හඳුනා ගන්න හරි visible අපිට පේන දෙයට වඩා ගැටලුකාරී වෙන කොටස් හඳුනා ගැනීම තමයි අපි definition එක යටතේ කතා කරේ. ඒතර analogy එකේදී අපි උදාහරණයක් විදිහට ගත්තොත් අපි root එකක ගහක් ගත්තොත් අපි ප්‍රශ්න ගැටලු දකිනකොට ඒකේ කොළ ටික අයින් කරන එක අතු ටික අයින් කරන එකට වඩා මේ ප්‍රශ්නේ මුලින්ම පුටා දැමීමේ ක්‍රමවේදයක් කියන එක කියන්න තමයි කතා කරේ. ඒතර අපේ goal එක තමයි shift from correction to prevention and stopping reoccurrence කියන part එක. හරි. අපි තව පැත්තකින් බැලුවොත් හරි තවත් අතකින් අපි දැන් ආයතනික මට්ටමකට තව දුරටත් වටිනාකම ස්ට්‍රැටජිකලි උපක්‍රමශීලීව අපිට ඇයි වැදගත් වෙන්නේ බැලුවොත් එක පැත්තක් කන්සියුමර් සේෆ්ටි එක හරි කන්සියුමර් සේෆ්ටි ගණන් අර කියවනේ ගොඩක් වෙලාවට අපිට කස්ටමර් කම්ප්ලේන් එකක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් අපිට product defect එකක් එන්න පුළුවන් හරි කොයි පැත්තකින් හරි අපිට consumer safety එක තියාගන්න අවශ්‍ය වටපිටාව හදාගන්න prevent contaminated adulterated or hazardous product from reaching the market protecting public health and brand reputation නෝක හොඳට මතක තියාගන්න. ඒතර මේ brand reputation එක තියාගන්න අවශ්‍ය කරන කරුණු කාරණා. ඉතින් brand reputation එක directly linked with customer satisfaction එක තියාගන්න හොඳ quality product එකක් consistent market එකට යවන්න මේක ඊටාම වැදගත් වෙනවා. හරි. ඒතර අපි දෙවෙනියට ගත්තොත් regulatory compliance අපි දැන් system establish කරනවා. food safety system වෙන්න පුළුවන්, organic system වෙන්න පුළුවන්, social compliances වෙන්න පුළුවන්. එහෙම නැත්නම් operational conditions තියෙනවා අපි ISO 9000 45000 වගේ systems ගණනාවක් තියෙනවා. ඉතින් මේවා අපි ස්ටැබ්ලිෂ් කරාම අපේ පද්ධතිය ඇතුලේ තියෙන විවිධ දේවල්. ඒ කියන්නේ අපි පද්ධතිය රන් කරගෙන යනකොට අපිට එතන ගැටලු කළමනාකරණය කරද්දී අපි යම් කිසි ක්‍රමවේදයක් අනුගමනය කරන්න ඕන. ඒතර නිවැරදි ක්‍රමවේද අනුගමනය කරනවා නම් අපි මේ සහතික කරන වගේ යන අවස්ථාවක උනත් අපිට ගැටලුවක් ඇති වෙන්නේ. ඊළඟ කාරණාව cost reduction definitely that will happen. So once we eliminate the hidden issues or hidden problems, so that will definitely eliminate the cost for the poor quality නැත්නම් second third grade වට අපි යන cost එක අයින් වෙනවා. ඒතකොට rework කරන එක අපිට අඩු කර ගන්න පුළුවන්. ඒතකොට dispose කරන්න වෙන එක අපිට අඩු කර ගන්න පුළුවන්. ඒ line එකක් stoppage එකක් නවත්ත ගන්න පුළුවන්. හරි. customer complaint අර කලින් කිව්වා වගේ නවත්ත ගන්න පුළුවන්. ඒ නිසා මේක ඊටාම වැදගත්. අපි තව දුරටත් බැලුවොත් organizational culture එක පැත්තෙන් හරි අර පද්ධතිය ඇතුලේ බැලන්ස් එක නැති වෙනවා. මම කිය ෆයර් ෆයිට් කරන්න වගේ වෙන අවස්ථා අඩු කරගෙන අපේ හොඳ පද්ධතියක් ස්ථාපිත කරන්න මෙතනදී අපිට අවස්ථාව හම්බ වෙනවා. අපි ඊළඟට ගත්තොත් හරි අපේ root cause analysis එකක් අපි කොහොමද ආරම්භයක් ගන්නෙ මේක ඇනලයිස් කරන්න. හරි දැන් ඔන්න අපි ක්‍රමවේදයක් ඔස්සේ යනවා හඳුනාගෙන ඒක හොඳට අවබෝධ කරගන්න. So how do we identify a path
to identify a root cause. දැන් අපි ප්‍රශ්නයක් eliminate කරන්න යනකොට අපි path එක කොහොමද identify කරන්න යන්නේ. හරි? එතකොට මේකේ dimensions එහෙම නැත්නම් මේකේ පැතිකඩවල් තුනක් තියෙනවා. හරි? එකක් ගත්තොත් occurrence එක. එහෙම නැත්නම් ඇතිවීම මූලාරම්භය කියන කොටස. මේක ටෙක්නිකලි ෆිසිකල් ෆේලියර් එකක් වෙන්න පුළුවන්, තාක්ෂණික ගැටලුවක් නිසා වෙන්න පුළුවන්. එතකොට ඒ කොටස. දෙවෙනියට අපි ගත්තොත් මේක ඩිටෙක්ට් කරන කොටස. මොනිටරින් සිස්ටම් ෆේලියර් එක අපි ඩිටෙක්ෂන් එක අපි මේක හඳුනා ගන්න කොටස. අපි අවසාන කොටස තමයි මේක සිස්ටමික් එහෙම නැත්නම් කළමනාකරණය කරන කොටස. හරි. ඒතර ඔකරන්ස් එක ඩිටෙක්ෂන් එක සිස්ටමැටික්ලි මේක අඳුනා ගැනීමේ ක්‍රමවේදය තමයි අපි සාකච්ඡා කරන්නේ. අපි බලමු මේ ඔකරන්ස් එක කොහොමද යන්නේ. So why did the physical or technical failure actually happen? This address the direct cause. Equipment malfunction, process parameter deviation, raw material defect or operator action that lead to non-conform. So මේ occurrence එක ඇතුලේ අපි අපිට ඇති වෙච්ච එහෙම නැත්නම් අපි හඳුනාගත්ත ගැටලුව හඳුනාගත්ත අර්බුදය සඳහා ඇතිවිය හැකි කාරණා මොනවද කියන එක අපි ඒ විවිධ පැතිකඩවල් ඔස්සේ විවිධ තාක්ෂණික කාරණා ඔස්සේ හඳුනා. So අපි detection එකේ ඇතුළේදී why did our monitoring system our CCP OPR විතර CCP කියන අය දන්නේ නැත්නම් බලන්න critical control points තමයි CCP කියන්නේ OPRP කියන්නේ operation prerequisite program හරි එතකොට our CCP hari OPRP fail to catch the deviation before it become a problem. මේ කියන්නේ එතනදී අදහස් කරන්නේ අපිකේ දැනට පවතින systems එහෙම නැත්නම් අපේ ආහාර ආරක්ෂණ system වෙන්න පුළුවන් අපේ manufacturing එකේ ඕනෑම manufacturing එක system වල මොන හරි තියෙන අපේ ක්‍රමවේදය මේ ගැටලු වළක්වා ගැනීමට අසමත් වෙලා තියෙනවද ඒකට මොන හරි අඩුපාඩුවක් තියෙනවද කියන එක තමයි එතනදී බලන්නේ. This question the adequately and sensitively of our control system. So systematically api what gap in our food safety management system and what gap in our manufacturing system allowed the condition for failure exist in the first place. This is the highest level cause often policy training design failure. So api මේ දේවල් අවසාන level එකේදී හඳුනාගත්තට පස්සේ ප්‍රශ්නයක් ඇති වෙන්න බලපාන නිවැරදිම කාරණය හඳුනාගත්තට පස්සේ නිවැරදිම මතක තියාගන්න. අර අයිස්බර්ග් එකත් ඉන්වෙස්ටිගේට් කරලා අපිට අයිස්බර්ග් එක උඩ තියෙන කොටස විතරක් නෙමෙයි ඒක යට තියෙන කොටසත් ඉන්වෙස්ටිගේට් කරලා ප්‍රශ්නය ඇතුළීමට බලපාන නිවැරදිම කාරණය හඳුනාගෙන අපි ඒවට අදාළ ක්‍රියාමාර්ග ගන්නවා. ඒකෙදී අපිට අවශ්‍ය policy changes වෙන්න පුළුවන් training development වෙන්න පුළුවන් system design වල තියෙන වෙනස්කම් වෙන්න පුළුවන් ඕනම දෙයක් කරන්න පුළුවන්. මම හිතනවා ඒ කොටස පැහැදිලි ඇති කියලා. හරි. අපි දැන් ඉගෙන ගමු මේක කරන tools කීපයක්. දැන් tools තියෙනවනේ ගොඩක් විවිධ දේවල් කරන්න නේද? අපි එකම දේ කරන්න විවිධ tools අරගෙන තියෙනවා. එකම දේ වෙනුවෙන් විවිධ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. හරි. මේක පළවෙනි જાති එක. හරි. ඔක්කොම කලවම් කරගන්න ඕනේ නැහැ. ඔයගලන්ට we can use different kind of tools. So first one what I going to explain is the 5 whys. ගොඩක් අය අහලා තියෙන එක 5 whys. ඇයි කියලා පස් පාරක් අහනවා කියන එක නෙවෙයි ඒකේ අදහස. ඒතර why කියන එකේ අදහස ඇයි කියන එක තමයි why. ඒතර ඒක අපි තාක්ෂණිකව ටෙක්නිකලි අපි අහන ක්‍රමවේදය අපි හඳුනා ගැනීම. So core principle reactive process. So why ask why repeatedly. Each answer become the subject of the next why. මතක තියාගන්න. Each answer become the subject of next why until the systemic root cause reach typically at the 5th level. දැක්කද? මේක මේ 5y කියන එක ඇවිල්ලා තියෙන්නේ. හරි මතක තියාගන්න. බොහෝ දුරට මේ ක්‍රමවේදයේදී මේ y පහක් එන්න හේතුව තමයි අපි ප්‍රශ්නයේදී අපි මේ ඇයි කියන දේ අහගෙන ගියොත් සාමාන්‍යයෙන් අපි ඕක පස් පාරක් අහන තැනට එනකොට මේකේ ඇත්ත හේතුව හම්බෙනවා. මේක ඇවිල්ලා තාක්ෂණික ඇයි සර් ඕක 6 පාරක් අහන්න බැරිද කියලා කෙනෙක් අහන්න පුළුවන්. ඇයි සර් ඕක දෙකෙන් එන්නේ නැද්ද කියලාත් අහන්න පුළුවන්. එහෙම නෙමෙයි. තාක්ෂණිකව ටෙක්නිකලි ප්‍රශ්නයක් ඇතිවීමේදී අපි නිවැරදි දේවල් ටික අහනවා නම් හරි සාමාන්‍යයෙන් අවස්ථා පහක් ඇතුලේ මේකේ පිළිතුර ලබා ගැනීමේ හැකියාව තියෙන නිසා තමයි මේ ක්‍රමවේදය ඇවිල්ලා තියෙන්නේ.
හරි. ඒතර කෙනෙකුට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒතර මේක this data driven every answer must be verifiable with evidence. සාමතක තියාගන්න. ඒතර every answer you must verify. අපිට එන උත්තරේ ඇයි කියන එකට එන උත්තරේ අපි verify කරන්න. If you cannot back up answer with data records or direct observation, go deeper. You are still dealing with assumptions. So අපි assumptions මත අපි කරුණු කාරණා පදන හරියට නියමාකාරය ඇනලයිස් කරන්නේ නැතුව අපිට උත්තර ගන්න බෑ. අපි නිවැරදි තොරතුරුමද ගත්තේ කියන එක අපි තහවුරු කරගන්න ඕන. උපකල්පන මත පදනම් වෙලා තීරණ ගන්නේ නැහැ මෙතන. Right? Actionable outcome. Right? The process ends when you identify the exact point in the process or system where a permanent change can prevent reoccurrence. Process ends when you identify the exact. process එක අවසන් වෙනවා හරීම නිවැරදි තොරතුරු අවබෝධ. ඒතර මේකේ principle එක. අපි process එක මොකක්ද කියන එක නිවැරදිව ගන්නවා. ඒකදී අපි y එක හරි නිවැරදිව මේ ප්‍රශ්න අහන එක. ඒතර අපි data driven අපේ පිළිතුරු ලබා ගැනීම හරි මේකෙදි පිළිතුරු ලබා ගැනීම and actionable outcome කියන එක. Kristano, so can you please share the presentation? So meaning what? So I already shared my presentation. ඔක්කොටම පේනව නේද presentation? නම්දු පේනව නේද? ඔව් සර් පේනවා. පේනවනේ? නම්දු පේනව නේද? ඔව් සර් පේනවා. Okay. Chris, I could not understand your issue or problem. Please let me know. Presentation is already shared, right? Okay. Hari, දැන් බලමු උදාහරණය. So let's work with an example, right? Work with an example. The problem, no, for example. Batch number 2310 heat seal integrity fail. අපි මොනවක් හරි seal කරපු එකක්. ඔන්න heat seal එකේ අපේ sealing integrity එහෙම නැත්නම් seal වෙලා නැහැ හරියට. ඔන්න අපිට ප්‍රශ්නේ හම්බුණා. හරි. අපි මොන හරි pack කරනවා හරි. අපි මොන හරි පාල් පිටි හරි ඩෙසිකේට් කොන හරි මොන හරි pack කරනවා powder එකක්. එහෙම නැත්නම් මිරිස් කුඩු හරි මොන හරි pack කරනවා. හරි. ඒක seal වෙලා නැහැ. ඒතර අපි අහනවා ඇයි? sealing temperature drop below minimum. seal වෙන්න තියෙන temperature එක drop below minimum. ඒතර ඇයි එහෙම වුනේ? sealing temperature එක drop below minimum වුනේ ඇයි? thermocouple give incorrect reading. thermocouple එක වැරදි reading එකක් දෙනවා. හරි? එතකොට ඇයි thermocouple එක අපිට වැරදි reading එකක් දෙන්නේ? thermocouple was not calibrated on schedule නාම දැක්කත්. thermocouple එක schedule එකට calibrate කරලා නැහැ. ඇයි thermocouple එක අපි schedule එකකට calibrate කරලා නැත්තේ? No reminder system for calibration due dates. දැක්කද? No. දැන් අන්තිමට බලන්න යද්දි මේක හරියට නිවැරදි දිනවක මේකත් මේ සාමාන්‍යයෙන් ඇති වෙන දෙයක්. ඇත්තටම උදාහරණේ බහුතර තැන්වල දකින්න දෙයක් මම මන්ද. ඒතර calibration system එක ඇතුළේදී හරි අපි එහෙම system එකක් නැහැ. එහෙනම් අපේ root cause එක මොකද? අපිට system එකක් establish වෙලා නැහැ. මේක ඇති කරගන්න. ඒතර ඊට mechanism එක අපි හදාගෙන තිබ්බනම් අපිට alert එක හරි වෙලාවට එනවා නම් so we can eliminate the problem. මම හිතන්නේ උදාහරණය පැහැදිලි ඇති. මේක ඕනම ඉන්ඩස්ට්‍රි එකකට ඔයගලන්ට ගලප ගන්න පුළුවන්. ඉතින් මේක අහගන්න එකේ වැදගත්කම තමයි හරි. ඔය අහන එකේ වැදගත්කම තමයි ඔයගොල්ලෝ මේක ඔයගලන්ට ඇති වෙන ප්‍රශ්න. ඉතින් මම හිතන්නේ ආයතන වල ඉන්න අයට ආයතන වල ප්‍රශ්න තියෙනවා. තමන්ට ඇති වෙන ඕනම ප්‍රශ්නයක් දෙකක් තුනක් හතරක් පහක් අරගෙන මේ විදිහට දාලා බලන්න මොකද්ද වෙන්නේ කියන්නේ. හරි. ඒ වගේම අපේ යුනිවර්සිටිස් වල ඉන්න ස්ටුඩන්ට්ස්ලා සහ ස්කෝලර්ස්ලා ඔයගලන්ටත් පුළුවන් ඔයගලන් දකින්න ප්‍රශ්න ගැටලු වලට මේක අත්හදා බලන්න. ඔයගලන්ට ඕන තරම් වටපිටාවේ ගැටලු තියෙනවා. මේක අත්හදා බලන්න මේක ප්‍රැක්ටිස් කරන එක. මේක මතක තියාගන්න you cannot get extract or a correct answer through the AI modules or something. Yes, you can train AI, but some cases we have to use our human insight or human eyes. අපිට මේ අපිට හැමදේත් වෙන නිවැරදි තොරතුරු ගන්න වෙන තැන් වෙනවා. මොකද හැම තැනකටම මේක දාන්න බැහැ. නිසා මේක ප්‍රැක්ටිස් කරන්න ඕන දෙයක්. ප්‍රැක්ටිස් වෙන්න ඕන එකක්.
අපි දකින සමහර අය ඔක්කොම මොන හරි දැක්කම දැන් උදාහරණයක් හරි ලේසියට කරන එක. ඔය දැන් ඔතන ඔය සීල් ඉන්ටර්ගෙට් එක ෆේල් වුණා නම් ටග් ගාලා ඔක ඒකට ෆොටෝ එකක් හරි මොකක් හරි දාලා අහනවා ඇයි මේක ෆේල් වුනේ. so that is not what that is not the correct way. හරි. ඒ නිසා අපිට එහෙම කරන්න බෑ. හරි. මම හිතන්නේ 5y කියන එක ඔයගලන්ට පැහැදිලි ඇති. ඉතින් කවුරු හරි ඔයගොල්ලෝ කරන දෙයක් උදාහරණ තිබ්බොත් මගේ නම්බර් එකත් ඔය යට තියෙනවා. ඔයගලන්ට WhatsApp එකක් දාන්න පුළුවන් බලන්න try කරන්න ඔයගොල්ලෝ කීපයක් හදලා අපිට එවන්න බලලා කියන්න ඔයගොල්ලෝ කරන ක්‍රමවේදය නිවැරදිද හරිද කියලා. ඒ වගේම අපේ WhatsApp group එකට උනත් දාන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ. හරි. මේ බලන්න. හරි. අපි යන් ඊළඟ එකට. මෙතන මොන හරි කාටවත් ප්‍රශ්න තියෙනවද? If you have any question regarding 5Ys, please let me know. Okay. Then move to the fishbone diagram. Commonly ගොඩක් අය හරි ආස එකක් මේ fishbone diagram එක කියන්නේ. හරි. ගොඩක් අය මම දකිනවා මේක හරි ආසාවෙන් කරන එකක්. එන්න මේ වගේ fishbone එකක් මාළු කටු diagram එක කියලා කියන්නේ. මාළුවෙක් මැද ගන්න ඕනේ නැහැ. මේක මේ ටේබල් එකක් විදිහට ඇඳගෙන කරන්න පුළුවන්. මේක ඉතින් fishbone එක කියන්නේ මාළු කට්ටක් විදිහට දෙන නිසා නොදන්න අයට මම ඒක පැහැදිලි කරේ. ඒතර ප්‍රශ්නය හඳුනා ගැනීමට අපිට කැටගරි 6ක් ඇතුලේ අපි විවිධ දේවල් ගණනය සොයා බැලීම් කරනවා. ඒකට තමයි මේ fishbone diagram එක අපි උපයෝගී කරගන්නේ. හරි. හරි. So this has 6 M's. හරි. මේකට M's 6ක් තියෙනවා. fishbone diagram එකට M's 6ක් තියෙනවා. ඒක මතක තියාගන්න. එකක් තමයි දැන් අපි දැන් මුල තිබ්බ ආරම්භය නිසා ඔයගොල්ලන්ට මේ කියනකොට මේවට ගැළපීම මතක්. එම් පළවෙනි M එක මොකද? man power. මානව සම්පත. එහෙම නැත්නම් work force එක. දෙවෙනි සම්පත් එක method එක, ක්‍රමවේදය, ටෙක්නික් එක. හරි? ඒතර දෙවෙනි M එක method එක. third one machines. machines equipment අපේ system එක ඇතුලේ තියෙන. හරි. fourth one materials. අපි පාවිච්චි කරන materials මොනවද අපේ system එක ඇතුලේ තියෙන දේවල්. fifth one measurements. measurement system එක මොන වගේද කියන එක. හරි. sixth one mother nature. nature එක කොයි විදිහටද handle වෙන්නේ කියන එක. හරි. එතකොට මෙතනදී ඔයගොල්ලන්ට පැහැදිලි වෙනවා ඇති මම පළවෙනිකින් එක පැහැදිලි කරන්න. ඉතින් මේකත් හොඳ ක්‍රමවේදයක්. ඔයගොල්ලන් root cause analysis කරන්න. the first one man power. හරි. staff competency levels. අපිට මොන හරි දෙයක් හොයාගෙන එනකොට ඔන්න එනවා අපේ staff එකේ competency level කියන්නේ දැනුම නිසා එහෙම නැත්නම් ඒගොල්ලන්ට knowledge areas වල gaps නිසා ඒ system එක run කරගෙන යාමට බැරි අපහසුතාව අපිට හඳුනා ගන්න. හරි. ඒතර ඒ වෙලාවට අපිට කරන්න වෙන්නේ මේ ගැටලුව තියෙන අපි හිතමු යාට උදාහරණයක් අපි හිතමු එයා දන්නේ නැහැ system එක ඇතුලේ කොහොමද සුද්ධ ජීවීන් හැසිරීම කොහොමද වෙන්නේ. එහෙම නැත්නම් එයා දන්නේ නැහැ සීමර් මැෂින් එකක් එහෙම නැත්නම් ලිප් ෆිලින් එකක් සිල්ලර් එකක් වැඩ කරන හැටි දන්නේ නැහැ. හරි. එහෙම නැත්නම් හරියට අපි හිතමු ටික් වෙල්ඩින් එකක්. වෙල්ඩින් එකක් හරියට කරගන්න බෑ අවශ්‍ය මැටීරියල් එකට අනුව මොන විදිහේ වෙල්ඩින් වර්ගද තෝරා ගන්න වෙල්ඩින් කූර මොකද්ද තෝරා ගන්න මොන විදිහේ ටෙම්පරේචර් එකද දෙන්න ඕනේ කියන අවබෝධය. හරි. එතකොට අපි මේ වගේ ස්ටාෆ් ගැප්ස් හඳුනාගත්තොත් ඊට අනුරූපව අපිට ක්‍රියාමාර්ග ගන්න. But then food safety culture and awareness. එතකොට අපිට අඩුපාඩු තිබ්බොත් මේකෙදි අපිට එනවා ආහාර තාක්ෂණය එහෙම නැත්නම් සුරක්ෂිතතාවය සම්බන්ධ දැනුමේ අඩුපාඩු එන තැන් අපිට හඳුනා ගන්න පුළුවන් අවස්ථාවක්. ඊතරින් එහාට ගියොත් අපිට මේකෙදි සුපර්විෂන් එකේ හරි සුපර්විෂන් එකේ අඩුපාඩු අපිට හඳුනා ගන්න හම්බෙනවා. එහෙම නැත්නම් fatigue and shift pattern අපිට එක එක අයගේ ස්වභාවික එහෙම නැත්නම් පුරුදු එහෙම නැත්නම් ක්‍රමවේදයන් හඳුනා ගන්න හම්බෙනවා. ආයතන ක්‍රමවේදනේ සමහරට එයාලගේ පර්සනලි කාලයක් තිස්සේ හැදිච්ච ක්‍රමවේද නිසා ගැටලු ඇති වෙන තැන් හඳුනා ගන්න පුළුවන්. ඒ නිසා man power එහෙම නැත්නම් human involvement එකක් වෙන ගැටලු මොනවද කියන එක අපිට කාරණාවත් එක්ක කැටගරයිස් කරන්න පුළුවන්. අපි ක්‍රමවේදයේ පැත්තේ මෙතඩ් එක පැත්තෙන් ගත්තොත් අපේ SOP එක standard operation procedure එක අපි මොකක් හරි මැෂින් එකක් ඔපරේට් කරන විදිය එහෙම නැත්නම් යන්ත්‍රයක් හසුරවන විදිය එහෙම නැත්නම් යන්ත්‍රය හසුරවලා ක්ලීන් කරන විදිය අපි පැක් කරන විදිය අපි යමක් ඉන්ස්ටෝල් කරන විදිය හරි
මේවා පැහැදිලිව මේ අපි කරලා තියෙන මේ වගේ සිස්ටම්ස් වල අඩුපාඩු අපි හඳුනාගත්තා. ඒවා පැහැදිලි නැත්නම් අපිට ඊට අදාළ ක්‍රියාමාර්ග ගන්න. ඒතර process එක ඩිසයින් කරලා තියෙන විදිය අපේ වැලිඩේෂන් එක අපි process එකක් සිස්ටම් එකක් ඩිසයින් කරලා තියෙන විදිහේ වරදවල් අඩුපාඩු නිසාත් අපිට ප්‍රශ්න ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ වගේම work instruction version controls නැත්නම් අපි දෙන working instructions ටික නියමාකාරයෙන් අපි දීලා නැහැ. එහෙම නැත්නම් ඒවා ට්‍රාන්ස්ෆර් කරලා නැහැ. එහෙම වුණොත් ප්‍රශ්න ඇති වෙනවා. ඒ වගේම අපේ HACCP plan එකේ මේ HACCP කියන්නේ hazard analysis and critical control point. එතකොට අපි උපද්‍රව හඳුනා ගැනීමේ ක්‍රමවේදයක් හරියට අනුගමනය කරලා නැහැ. ඉතින් සමහරට security process එක protocol එක follow කරලා නැහැ. සමහරලාට අපිට purchasing protocol එක follow කරලා නැහැ. සමහරට අපේ recruitment process එක follow කරලා. ඒ වගේ විවිධ දේවල් මේ methodology එක සම්බන්ධව හම්බෙන්න පුළුවන් ගැටලුවට අනුරූපව. අපි ඊළඟට ගත්තොත් machine පැත්තේ. දැන් machine වල ගොඩක් වෙලාවට එන්න අපි දකින්නේ preventive maintenance, schedule maintenance. එහෙම නැත්නම් අපිට පේනවා අපි අවශ්‍ය නඩත්තු කිරීම වලදී අවශ්‍ය කරන ස්පෙයා පාර්ට්ස් නිවැරදි ඒවා එන්න. එහෙම නැත්නම් අපි මුදල දිහා බලලා ස්පෙයා පාර්ට් දානවා නිවැරදි ස්පෙයා පාර්ට් එක දාන්න නැතුව. ඉතින් ඔන්න ඔය වගේ විවිධ ගැටලු වෙන්න පුළුවන්. කැලිබ්‍රේෂන් එක නිවැරදිව උෂ්ණත්ව ප්‍රමාණ ප්‍රෙෂර් ගේජ් එහෙම නැත්නම් ෆ්ලෝ මීටර්ස් නිවැරදිව කැලිබ්‍රේට් කරලා නැහැ. මේක මේ ගෙවිලාද ටියර් ඇන් වෙයර් ඇන් ටියර් මොනිටරින් පාර්ට් එක හරියට වෙලා. ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ වගේ මැටීරියල් සප්ලයි ක්වොලිෆිකේෂන් and audit අපි දැන් අමුද්‍රව්‍ය ගන්න අපිට සප්ලයි කරන්නේ අපි නිවැරදි ඔඩිට් කරනවාද මේ වගේ රිස්ක් ඇසෙස්මන්ට් අපි හරියට කරලා තියෙනවද අපි මේවා පරීක්ෂා කරලා බලනවද එතකොට මේකේ ස්පෙસિෆිකේෂන් ටික හරියට තියෙනවද ඉන්කමින් මැටීරියල් ටික අපි ඉන්ස්පෙක්ට් කරනවද ඔය වගේ අපිට බලන්න then the measurements laboratory එක දැන් ඔක්කොම බලලා lab එකේ බලනවා අපි ඇනලයිස් කරන එක අපි මයික්‍රෝබියල් ටෙස්ට් ටික lab එක ඇතුලේ හරියට කරනවද කෙමිකල් ඇනලිසිස් ටික හරියට කරනවද ෆිසිකල් ඇනලිසිස් ටික හරියට කරනවද එහෙම නැත්නම් ටෙස්ටිං ටික හරියට වෙනවද සැම්පල්ස් ටික හරියට ගන්නවද ඩේටා ටික හරියට රෙකෝඩ් වෙනවද ඔය වගේ විවිධ පැතිකඩයන් ඔස්සේ බලන්න නේචර් එක අපේ පරිසර පද්ධතිය අපි වැඩ කරන මේකේ room temperature humidity එක තොර වාතයේ තියෙන ගුණාත්මක භාවය ඒ වගේම pest and disease attach වලට තියෙන හැකියාව තොර seasonal variation එක කොහොමද හැසිරෙන්නේ අපේ නිෂ්පාදනයේ තොර මේ පරිසර වෙනස්කම් එක්ක කොහොමද හැසිරෙන්නේ හරි විවිධ දේවල් අපිට මෙතනදී සලකා බලන්න. ඉතින් ඔන්න ඔය වගේ පද්ධති ගණනාවක් ඔස්සේ මේ 6M මොඩල් එක fishbone diagram එකත් එක්ක ඔයගලන්ට ඇති වෙන ගැටලුව narrow down කරගන්න. එහෙම නැත්නම් ඒ ගැටලුවට ප්‍රශ්නේ හොයාගන්න. ප්‍රශ්නය හේතු වෙච්ච කාරණාව හොයාගන්න මේක දායක කරගන්න පුළුවන්. හරි. ඉතින් ওই විදිහට තමයි fishbone diagram එක රන් වෙන්නේ. මෙතන මොන හරි ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන්. ඉතින් මේකෙදී ඔයගොල්ලන්ට section wise ගත්තොත් ඒකෙදී ඔයගොල්ලන්ට අවශ්‍ය නම් මේක ඇතුළට 5 wise apply කරන්න පුළුවන්. දැන් අපි උදාහරණයක් ගත්තොත් අපි man power ගත්තොත් staff competence levels. අපි දැන් අපි කාරණා මේ විදිහට fishbone එක identify කරා අපි දැන් 5 wise මේකට apply කරනවා. ඇයි staff competence level අඩු උනේ? staff එක අලුතෙන් එනවා. ඇයි අලුතෙන් එන අයට අපි මේක දෙන්නේ නැත්තේ? එහෙනම් අපේ recruitment එකේ model එක ඇතුලේ. හරි model එක ඇතුලේදී යාව overview එක කරන වෙලාවේ අපි ඒක දීලා නැහැ. එහෙනම් අපි ඒකේ system එක ඇතුලට overview එක නොකර අපි යාව හරියට orientate කරන්නේ නැතුව අපි system එකට ඇතුළට නොදා ඉන්න පුළුවන්. හරි. ඒතර මෙතෙන්ට ඔයාලට combine කරගන්න පුළුවන් 5 wise එක. අපි તો maintenance schedule එකෙම අපි හිතනවා bearing එකක් යනවා මොකක් හරි. බලන්න ඇයි bearing එක ගියේ? අපි බලනවා මේක ඇයි ගියේ? මේකට පාවිච්චි කරලා තියෙන්නේ මේ recommended brand එකක් නෙමෙයි. ඇයි මේ recommended brand එක නොදා හිටියේ? ඒක market එකේ availability එක නැති හින්දාද? එහෙම නැත්නම් cost එක අඩු කරන්න ඕන නිසාද? බලන්න. ඇයි එහෙනම් market එක අපි උදාහරණයක් හිතුව market availability. ඇයි market availability එක අඩු නම් අපි මේක පාවිච්චි කරේ. ඒතර අපිට ඒකට replace කරන්න ඕනේ මේ. ඇයි අපි ඒක replace කරේ ඉතින්? ඒතර replace කරේ අපිට වෙන එකක් දාන්න නැති නිසා. ඒතර වෙන එකක් දාන්න නැති වුණාට machine එකට ප්‍රශ්නයක් වෙන එක ඇයි අපි analyze නොකරගත්තේ? හරි? එහෙනම් අපි machine එකේ competence level එකත් එක්ක අපි ගන්න item එක වෙන එකක් ගන්නව නම් අපි ඒවට අදාළ දේවල් ටෙක්නිකල් දේවල් ඇනලයිස් කරන්න. සාමාන්‍ය මේ වගේ වෙලාවට අපිට බෑකප් ප්ලෑන් එකක් එක්ක ඇති. ওই විදිහට අපිට 5 wise එකත් මෙතෙන්ට කම්බයින් කරගන්න පුළුවන්. fishbone diagram එකෙන් විතරක් ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. අවශ්‍ය නම් 5 wise එකත් මේක ඇතුළට in depth
ඇනලිසිස් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මම හිතනවා මෙතන ෆිෂ්බෝන් ඩයග්‍රෑම් එක ඔයගොල්ලන්ට පැහැදිලි ඇති කියලා. කාට හරි මොන හරි ගැටලුවක් තියෙනවා නම් ඔයාලට අහන්න පුළුවන්. හරි. අපි යමු ඊළඟට. හරි. CAPA product disposition. CAPA කියන්නේ corrective action and preventive action කියන එක. හරි. ඒතර product disposition. ඒතර අපි position වෙන්නේ නැහැ. position වෙන්නේ නැති වෙන්න මොකද්ද හේතු වෙන්නේ කියන එකක් බලමු. හරි. බලමු මුලින්ම corrective and preventive actions කියන්නේ මොකක්ද කියලා. ඒතර මේකත් එක ක්‍රමවේදයක්. correction එක. ඉමීඩියට් සිම්ටම් එක ෆික්ස් කරනවා. දැන් අපි ප්‍රශ්න දොරටු හඳුනාගත්තට පස්සේ හරි අපි ඉමීඩියට්ලි කරෙක්ෂන් එක ඉමීඩියට්ලි අපි සිම්ටම් එක ෆික්ස් කරනවා. The immediate action to address the non-conforming situation උදාහරණයක් විදියට place affected badge on hold. අපි මොන හරි වෙලා අපිට contaminated badge එකක් ආවම අපි ඒක తాවකාලිකව hold කරනවා. notify customers අපි customers ලව දැනුවත් කරනවා මේ badge එකේ ගැටලුවක් තියෙනවා කියලා. අර ඔයගලන්ට මම කිව්වේ සමහරට මම කියන්නේ සමහර අය ඔයගලන්ට පුළුවන් බලන්න උදාහරණයක් FDA එකේ පෝටල් එකට ගිහලා product recalls කියලා ගහලා බලන්න. එහෙම නැත්නම් කැනඩාවේ food recalls කියලා ගහලා බලන්න. Australian food recalls කියලා ගහලා බලන්න. ඔයාලට එයි මම ඔය කියනා වගේ උදාහරණ. දිනපතා එනවා ඊයේ ආපුවත් ඇති අද දැන් හවසනේ ගොඩක් රටවලට උදේනේ ගොඩක් රටවලට ඉතින් ඔයගලන්ට ඊයේ ආපුවත් බලන්න පුළුවන්. මොන වගේ වද ඒතර බැච් හෝල්ඩ් කරලා තියෙන මොන වගේ වද ලංකාවේ වගේ ඉන්ෆෝම් කරනවා අඩුයි නේ වෙන්නේ නැහැ. ඉතින් අනිකුත් රටවල මේ වගේ ඉන්ෆෝම් කරනවා. හරි. Then adjust the temperature settings. අපි temperature settings ටික හදා ගන්න. This is reactive and temporary. Does not prevent එක. දැන් correction එක කියන එක temporary situation එකක්. මේකෙදි ප්‍රශ්නය 100%ක් නවත්ත ගන්න බෑ. Then the corrective action. Permanent root cause elimination එකක් අපිට කරන්න අපිට අනිවාර්යෙන් corrective action එකට පැත්තට යන්න. The action that eliminate the verified root cause. උදාහරණයක් විදියට redesign the calibration management procedure to include automated alerts. This create lasting change and what audited measure. तर අපි correction එක action එක විදියට අපිට automatically අපිට calibration එකක් කරන්න අවශ්‍ය එක අපිට alert එක. ඒතර අපි කලින්ම calibration එක කරනවා. And then the preventive action, proactive, trend based prevention. අපිට එතනින් එහාට මේක දැන් corrective action එක දැම්මනේ. දාපු එක අපි කොහොමද පවත්තා? Action taken to based on trend analysis to prevent potential failure before it occurs. උදාහරණයක් විදියට notice calibration interval trend in longer, proactively update the schedule before failure happens. तर අපි දන්නවා මේක trend එකක් අපිට පුළුවන් මේක display කරගන්න. අපිට alert එකක් එන විදිහට හදනවා වගේම අපිට දකින්න සලස්සන්න පුළුවන් මොන වගේ වද ඉදිරියේදී යන්න තියෙන calibration අපිට නිතර දකින්න. ඒ වගේ අපිට corrective preventive actions වලින් අපිට ප්‍රශ්න වලට පිළිතුරු සොයා ගන්න පැත්ත එක ගියා. අපි ඊළඟට ගත්තොත් product disposition, deciding the fate of affected badges. ඒතර release අපි කොහොමද දැන් ඔයා අයින් කරලා තිබ්බ හෝල් කර badge එකක් අපි කොහොමද මොකද්ද කරන්නේ එතනින් යාට අපි බලමු මොකද්ද කරන්නේ කියලා. එකක් පුළුවන් මොනවද අපි රිලීස් කරනවා ප්‍රශ්නයක අඩු ටික අඳුනගත්ත ප්‍රශ්නයක් නැත්නම් ඒ ප්‍රශ්නයේ සිවිරිටි එක අඩු නම් හෝ අපිට අප්‍රූව් කරගන්න පුළුවන් නම් product meet all specification and safety criteria after re-evaluation, yes we can release. දැන් සමහර අවස්ථා වෙනවා අපිට සැක සහිත තැන් ඇවිල්ලා badge හෝල් කරන තැන් වෙනවා. ඒක මොකක් හරි ඉලෙක්ට්‍රික් අයිටම් එකක් වෙන්න පුළුවන්, ෆුඩ් අයිටම් එකක් වෙන්න පුළුවන්, කොස්මෙටික් අයිටම් එකක් වෙන්න පුළුවන්, ඕනම දෙයකට අදාළ. අපි ඇනලයිස් කරලා බැලුවට පස්සේ ඔව් එතන ගැටලුවක් නැහැ. එහෙනම් අපිට මේක රිලීස් කරන්න පුළුවන්. අපි ඒක රිලීස් කරනවා. ඊට පස්සේ මොකද අපි කරන්නේ? මේකේ රීවර්ක් එකක් කරන්න වුණොත්. දැන් අපිට පැක් කරපු ප්‍රොඩක්ට් එක මේක හරියන්නේ නැහැ මාකට් එකට දාන්න වෙන්නේ නැහැ. So we could not able to market. So the product can be safely reprocessed to meet specification. අපි ඒ වෙලාවට කරන්න product එක අපි packaging එකේ ප්‍රශ්නයක් හරි outer packaging එකේ ප්‍රශ්නයක් හරි තිබ්බොත් අපි ඒක safely එළියට අරගෙන නැවත වරක් repack කරලා අපි market එකට දාන්න. Rework. Then the downgrade. Product is safe but does not meet primaries. මොකද සමහර අවස්ථා එනවා අපිට පේනවා product එක safe. හරි. food safety පැත්ත ඕකේ. හැබැයි ප්‍රශ්නේ තියෙන අපි market එකට දාපු product එක නෙමෙයි. පාට වෙනස් වෙලා තියෙන්න පුළුවන්.
එහෙම නැත්නම් මේකේ self life එකේ ගැටලුවක් ලං වෙලා තියෙන්න පුළුවන්. ඒ වෙලාවට මොකද කරන්නේ මේක downgrade කරනවා. එහෙම කියන්නේ second grade එකක් කරනවා. ගාණ අඩුවට දෙනවා. specification එක අඩුවෙන් දෙනවා. හරි. දැන් සමහර products ඔයගොල්ලෝ දන්නවා ඉතින් ටග් ගාලා මාකට් වල හරියට ලොකු ඩිස්කවුන්ට්ස් දාලා ඔය බිස්කට් වල ඉඳන් හැම જાතියක්ම මාකට් වල සුපර් මාකට් වල හැම තැනම කවුරුත් කට්ටිය පොඩ්ඩක් කරන් බලනවා වගේ මොනවාද shelf life එක manufacturing and expiry බලන්න කොහොමද තියෙන්නේ කියලා. ඉතින් ගොඩක් වෙලාවට අර වගේ ටග් ගාලා අපි දැන් රුපියල් 500 ප්‍රොඩක්ට් එක නම් තමයි 300ට 350ට හම්බෙන්නේ. ටග් ගාලා දන්නවා තව ටික දවසක් තිබුත් මේක මාකට් එකේ තියන්න බෑ සමහරට මේව රීවර්ක් කරන්නත් බෑ එහෙම නැත්නම් අපිට ඩිස්පෝස් කරන්න බෑ ඒ නිසා ක්‍රිකම දේ තමයි ග්‍රේඩ් එක බ්‍රෑන්ඩ් එක තියෙනවා ග්‍රේඩ් එක පැත්තකින් තියලා ඒක මාකටිං ස්ට්‍රැටජි එකක් විදිහට පාවිච්චි කරලා දාන්න. ඒක ඩවුන්ග්‍රේඩ් කරන එකේදීත් අපිට සෙකන්ඩ් තර්ඩ් ග්‍රේඩ් වලට යන්නත් පුළුවන් මේ අවශ්‍යතාවය. and the worst case එක මොන හරි වුණොත් අපේ ඇනලිසිස් වලිනුත් සහ අපේ root cause analysis එකෙත් අපිට හම්බුනොත් අවසාන තීරණයේ විදිහට අපිට රිකෝල් කරන්න ඩිස්පෝස් කරන්න වෙන අවස්ථාවක් තියෙන්න පුළුවන්. එතනදී සේෆ්ටි රිස්ක් එකක්, ෆුඩ් සේෆ්ටි රිස්ක් එකක්, එහෙම නැත්නම් මැනුෆැක්චරින් ඩිටෙක්ට් එකක් නිසා මේක භාවිතා කරන්න බැරි අවස්ථාවක් වෙනකොට අපිට මාකට් එකෙන් නිෂ්පාදනය නැවත වරක් එළියට ගන්න. ඉතින් සමහර ෆුඩ් අයිටම් උත් කරනවා. ඔයාලා දකින සමහර වාහන පවා ප්‍රොඩක්ට් රිකෝල් කරන අවස්ථා තියෙනවා. ඉලෙක්ට්‍රොනික අයිටම්ස් වලට කරන අවස්ථා තියෙනවා. සිස්ටම්ස් වලට කරන අවස්ථා තියෙනවා. හරි. එතකොට ඔන්න ඔය වගේ ක්‍රමවේදයක් තමයි පාවිච්චි කරන්න ඕනේ. ඔයගොල්ලන්ට පේන්නේ නැති කොච්චර සිස්ටමැටික් නිවැරදි ක්‍රමවේද කීපයක්ද මේ අපි සාකච්ඡා කරගෙන ගියේ කියන්නේ. හරි. තර මේකටම තව අනුබද්ධ වෙන කොටසක් තමයි validation and verification. So this is also again very important, validation and also the verification. Validation එකේදී අපි කියන්නේ so kind of will it work මේක අපේ වැඩ කරනවද නෙමෙයි validate කරනවා. The scientific proof that your corrective action plan will effectively control the identified hazard under real conditions. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් is the temperature time combination sufficient to eliminate the pathogen. හරි pathogen ලා eliminate කරගන්න ඔයාගේ time temperature combination එක මේ machine එකේ ඇද්ද. ඒතර අපි එතනදී තුන්වෙනි පාර්ශවයක් validation පුළුවන් internal කරන්නත් පුළුවන් external කරන්න. අපි එන තුන්වෙනි පාර්ශවයක් ගෙනලා පොඩ්ඩක් බලන්න කියන. ඒගොල්ලන්ගේ machine equipment බලලා analysis කරමු. වේද වලින් අපි මේ කරන product එකේ safety එක acceptable level එකට තියෙනවා. දැන් සමහරට ඔයගොල්ලෝ දන්නේ අපි ගත්තොත් food එකකට කරනවා වගේ වාහන වලටත් කරනවා. validate කරනවා. මේක මේ safety ratings දෙනකොට ඒ වගේ validate කරනවා. මේක කොහොමද වාහනේ ඇක්සිඩන්ට් වෙනකොට කොහොමද වෙන්නේ මේක ගින්නට කොහොමද දොරටු දෙන්නේ මේක වතුරට කොහොමද දොරටු දෙන්නේ වගේ validation කියන. Does the new CCP critical limit have published scientific support? අපි critical control point එකක් අපේ system එක ඇතුලේ හඳුනාගත්තොත් ඒක technical data මත පදනම් වෙලාද දාලා තියෙන්නේ කියන එකත් අවබෝධ කරගන්න. So has the redesign process has been challenge tested. So මේකෙදී අපි මේ ක්‍රමවේද ටෙස්ට් කරලා ද පාවිච්චි කරලා තියෙන එක අපිට තහවුරු කරගන්න පුළුවන්. මේකේ ටයිමින් එක තමයි අපි ඉම්ප්ලිමන්ට් කරන්න කලින් වැලිඩේට් කරන්න. ඕනම දෙයක් ඉම්ප්ලිමන්ටේෂන් එක නැත්නම් පද්ධතිය අර ක්‍රියාකාරී වෙනවා කියන කමර්ෂියලයිස් වෙන්න කලින් අපි මේවා හරියට වැඩ කරනවාද කියලා වැලිඩේට් කරන්න. ඒගොල්ලන්ට මේ පොඩි උදාහරණයක් මට දැන් මතක් වුණා මේ වෙලාවේ ඊයේ මං හිතන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව පරණ ජෙට් යානයක් කොන්න මොඩිෆයි කරලා ඊශ්‍රායලයේ සපෝට් එක ඇතුව ඊයේ ලංකාවට බාර දුන්නා. එතන ඒක නැවැත්තුවේ නෑ. මේක වැලිඩේට් කරන්න මේක ඊශ්‍රායලයේ නදුව ඊශ්‍රායල ගුවන් නියමුවම මේ පද්ධතියේ සම්පූර්ණ සිස්ටම් එක නිවැරදිව වැඩ කරනවාද කියලා ඒගොල්ලොම වැලිඩේට් කරලා දීමයි මේක බාර දෙන්නේ. හරි. එහෙම නැතුව මෙන්න හැදුව ඔන්න ගන්න මෙන්න යන්න කියලා කියන්නේ නැහැ. හරි. ඒතර දෙක සිස්ටම් එකක් තියෙනවා. එතකොට verification කියන්නේ මොකද්ද? Is it working? Ongoing confirmation through audit, testing, monitoring that your implemented corrective action continues to control hazard over time. Okay, key activities වෙන්නේ මොනවද? Internal audits of the revised procedure, retesting of the product at revised CCP settings, trend analysis of monitoring data, effective reward 30, 90, 60 days after implementation. දැන් අපි validation එක කරන්නේ before implementation. දැන් ඔක කරාට පස්සේ කරන
අපි මේ පද්ධතිය දුවනවද හරියට කියලා බලන ටෙස්ට් කරන ටිකට තමයි වෙරිෆිකේෂන්. වැලිඩේෂන් එක කරන්නේ අපි මොකක් හරි ආරම්භයක් ගද්දි. වසරක ආරම්භයක් කරන හරි නැත්නම් මැෂින් එකක් අලුතෙන් ආරම්භ කරද්දී පරණ දේ. වෙරිෆිකේෂන් එක අපි මේක රන් වෙනකොට මාස පතා වෙන්න පුළුවන්, මාස දෙකකට සැරයක් වෙන්න පුළුවන්, මාස තුනකට සැරයක් වෙන්න පුළුවන් වසර. අන්න මම හිතන්නේ වෙනස තියෙනවා. ඒතර අපි අරක බැලුවා විතරක් බෑ. අවුරුද්දකට පාරක් බලන්නේ මේක නිතරම බලන්න ඕනේ අපි මේක හරියට අපේ සිස්ටම්ස් රන් වෙනවද කියන. ඒතර මෙතනදී ඔයාලට ගන්න තියෙනවා the successful RCA is not complete without both validation verification අපිට ඔක්කොම තියෙනවා. ඒතර ඔයාලට පේනවා ඇති root cause analysis එක ඇතුළේදී root cause එකේ මේ හැම දෙයක්ම එකිනෙකට interconnected. අපේ තියෙන ප්‍රශ්නේ ස්වභාවය අනුව අපිට එක සිස්ටම් එකක් ඇතුළෙන් ඇනලයිස් කරගන්න එහෙම නැත්නම් කම්බයින් සිස්ටම් එකක් ඇතුළෙන් ඇනලයිස් කරගන්න කියන එක අපිට කල්පනා කරගන්න පුළුවන් අපිට එන සිටුේෂන් එක. හරි. ඒතර අවසානයේදී මේ වගේ වෙරිෆිකේෂන් එකක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. හරි. අපි දැන් බලමු මේ අපි මෙතනදී මේ අවොයිඩ් කරගන්නවා. මොනවද අපේ pitfalls මොනවද එහෙම නැත්නම් ගැටලු මොනවද අපි හිතන්න ඕනේ කියන එක. The human error trap. හරි. දැන් අපි systems approach කරගෙන යනකොට අපිට යම් යම් තැන්වල අමාරු තැන් ටිකක් එනවා. හරි. ඒ ටික නිවැරදි කරගන්නේ කොහොමද කියලාත් අපි දැනගන්නවා. Retrain the operator is almost never the real answer. Retrain the operator is almost never. When teams conclude that the root cause is මොනවාද දැන් ටීම් එක කියනවා ඔයාගේ root cause එක අවිල්ලා operator ගේ error එකක් කියලා. And the corrective action retraining and they are almost always wrong. ඒක කියනවා හරි මේගොල්ලන්ව train කරන්න ඕන උන් තමයි හැම වෙලෙම වැරදි. Operator errors are symptoms of deeper system failures. මම දෙක දෙනවා. operator කෙනෙකුට failure එකක් ඇති වෙන බොහෝ දුරට බලපාන්නේ system එකේ මොන හරි ගැඹුරින් ඇතිවෙච්ච ප්‍රශ්නයක්. unclear SOP එකක් වගේ දෙයක්. inadequate workstation design එකක්. හරි වගේ දෙයක් වෙනවා. එහෙම නැත්නම් excessive workload එකක් වෙන්න පුළුවන්. poor supervision එකක් නිසා වෙන්න පුළුවන්. හරි training system එකේ අඩුපාඩුකුත් වෙන්න පුළුවන්. ඒතර අපි එතන හරියට අඳුනාගෙන ඉන්න ඕනේ. මොකද බාගෙට කරන root cause apply කරන්න එපා. systems වල ඔන්න පොඩ්ඩක් analyze කරගෙන root cause එක හරි පටන් ගන්නවා. ටක් ටක් ගාලා පේනවා නිකන් කවුරා මෙයා කියලා ඒ පැත්තට යනවා. දැන් ඔඩ ගොඩක් වෙලාවට ඔය සමහරට ඔයගොල්ලෝ රූපවාහිනිය දකින්න ප්‍රශ්න වලත් පොඩ්ඩක් ඉන්වෙස්ටිගේට් කරගෙන එක්කෙනෙක්ගේ පැත්තේ දුවනවා. තව ටිකක් වෙලා යනකොට තව එක්කෙනෙක්ගේ පැත්තේ. මෙහෙම බෑ. ඔය ෆුඩ් ඉන්ඩස්ට්‍රි එකේ නැත්නම් මැනුෆැක්චරින් ඉන්ඩස්ට්‍රි එකේ good and services හදාගෙන යනකොට අපි නිවැරදි ක්‍රමවේද අනුගමනය කරන්නේ. ඒතර අපේ ඉන්න කස්ටමර්ට අපි නිවැරදි නිෂ්පාදනයක් පද්ධති නිවැරදි පද්ධතියක් හදලා දෙන්න. ඊළඟ පැත්තෙන් බලමු තාම මොකක්ද වෙන්නේ කියලා. Investigating the proof of your first guess, not to find the truth. සමහරලාට කරනවා ඕක තමයි මට මුලින් හිතිච්ච දේ. එහෙම නැත්නම් තමන්ට හිතිච්ච දෙයක් තියෙනවා නම් හරි තමන්ට හිතිච්ච දෙයක් තියෙනවා නම් මට හිතිච්ච දෙයක් තියෙනවා නම් මොකක් හරි ප්‍රශ්නයක් මම ඒකම ඔප්පු කරන්න යනවා. කොහොම වෙලාවලට හම්බෙයි. මගේ හිතේ තියෙන එකමයි ඔප්පු කරන්න හදන්නේ. ඇත්තරම ප්‍රශ්නේ බලන්න. හරි investigation often from a hypothesis in the first 5 minutes and then unconsciously seek evidence that support it. So අපිට වෙන්නේ hypothetically අපිට මුලට කීදෝ කල්පනා වුණාට ඊට පස්සේ අපි එනවා human behaviors ටිකක් ඇවිල්ලා අපිට unconsciously අපිට තීරණේ අපි ඒක මත ස්ථාපිත කරගන්නවා. And discarding data then consider it confirmation bias and it is extremely common. The antidote is structured investigation, define the problem precisely, map all possible causes using fishbone and other types. දේවල් තියෙනවා. අපි අර වගේ ප්‍රශ්න පැත්තට වෙලා බයස් වෙලා යන්නේ නැතුව මේකමයි ප්‍රශ්නේ කියන එක නෙමෙයි. ටෙක්නිකල් ක්‍රමවේදයක් පාවිච්චි කරලා ප්‍රශ්නේ හඳුනා ගැනීම. ඊළඟට තමයි follow up එක පැත්තේ. Closing the file before verifying long term effectiveness. දැන් ඔන්න ඔක්කොම ටිකක් කරලා ප්‍රශ්නෙත් හඳුනා ගන්නවා. දැන් අපි දාපු corrective action එකේ effectiveness එක හරියට බලාගත්තේ නැත්නම් ඔන්න අපි ෆයිල් එක close කරලා දාලා නිකන් ඉන්නවා. හැබැයි ඔන්න අපේ වැඩේ fail. හරි. මේක අපි run කරපු එක අපි අඳුනගත්ත එකට corrective and preventive action දාපුවා අපි මේක නිතරම verify කර යනවා. This is perhaps the most common failure in corrective and preventive management. Teams complete the investigation, implement the corrective action and close the file often under time pressure from audit or management.
without defined effectiveness overview at 30, 60, 90 days. There's no assurance of the action actually work. Ineffective see corrective and preventive action worse than no corrective and preventive action. It creates the false sense of security. හරි මේක තේරුම් ගන්න තවම වැදගත්. අපි හරි නිවැරදි corrective සහ preventive actions එකක් දාලා සහ ඒක පවත්වාගෙන ගියේ නැත්නම් අර corrective action preventive action නැතුව දුවපු පද්ධතියටත් වඩා භයානක තැනකට එන්න පුළුවන්. හරි දැන් අපි අලුත් දෙයක් නේ දාන්නේ. දැන් ප්‍රශ්නේ තිබ්බ විදියකට ප්‍රශ්නයක් ආවා. අපි ඒකට root causing analyze කරලා corrective preventive action දැම්මා. හැබැයි මේක අපි කාලයක් තිස්සේ පරීක්ෂා කරලා බැලුවේ නැත්නම් ඒකමද මේක හරියද අපේ වැඩේ හරියට යනවද කියලා. අන්න ප්‍රශ්නයක් ඇති වෙන දින අවස්ථාවක් තියෙනවා. එහෙම නොවුනොත් මේක ඒක රන්ුනේ නැත්නම් අන්න අපිට වෙනත් ප්‍රශ්නයක් හෝ ප්‍රශ්න ගණනාවක් ඇති වෙන පුළුවන්. නිසා ඊටම වැදගත් කොටසක්. හරි. ඔය ටික තමයි root cause analysis එකේ ඔයගලන්ට විස්තරාත්මකව සඳහන් කරන්න තියෙන කොටස් ටික. ඉතින් කාට හරි මොන හරි ප්‍රශ්න සහ ගැටලුකාරී තත්ත්වයන් තියෙනවා නම් අහන්න හැකියාව තියෙනවා මේ වෙලාවේ. හරි ඕගොල්ලන් ප්‍රශ්න මෙසේජ් එකක් වුණත් දාන්න පුළුවන්. හරි. ඒ අතරේම මතක් කිරීම කීපයකුත් මම කරන්නම්. ඉතින් අර අපි ගොඩක් දුරට ඉන්ඩස්ට්‍රියල් ස්පෙસિෆික් අපේ ප්‍රෝග්‍රෑම්ස් කරගෙන යන්නේ. මම අර ගොඩක් දුරට අපි ස්ටෑන්ඩඩ්ස් වලත් ප්‍රැක්ටිකල් අප්‍රෝචස් තමයි කරන්නේ. අපි ස්ටෑන්ඩඩ්ස් ඕගොල්ලන්ට 1 by 1 close එකකින් close එක කියලා දෙන්නේ නැහැ. ඒ නිසා මේ හැම දෙයක් දැන් මේ root cause analysis කියන්නේ හැම සිස්ටම් එකකටම අදාළ වෙන දෙයක්. ඉතින් අපි මාසික පතා ගැටසටහන් එකක් හෝ දෙකක් අපි දැනුම ලබා ගන්න කැමැත්තෙන් ඉන්න අය වෙනුවෙන් අපි ලබා දෙනවා. හරි. ඒ අවස්ථාව ඔයගොල්ලන්ට ලබා ගැනීම හැකියාව තියෙනවා. ඒත් එක්කම පුංචි මතක් කිරීම කීපෙකුත් ඔයගොල්ලන්ට කරන්න කට්ටිය හරි මතක් කිරීම කීපෙකුත් ඔයගොල්ලන්ට කරන්න අපේ ඔව් කට්ටිය ප්‍රසන්ටේෂන් එක මම එවන්නම් ප්‍රසන්ටේෂන් එක ගැටලුවක් නැහැ. හරි. ඔයගොල්ලන්ට පැහැදිලි කිරීම තියෙනවා නම් ඒක දැනගන්න එක වටිනවා. හරි ඕකේ. හරි. මම කියන්න උත්සාහ කරේ ඉදිරි වැඩපිළිවෙල විදිහට අපි අලුත් වැඩසටහනක් ආරම්භ කරා. අපි මේක මේ එක පැත්තක ගෙන වැඩසටහන කරගෙන යනවා විශේෂයෙන්ම මේ ෆුඩ් සේෆ්ටි සිස්ටම්ස් සම්බන්ධව. දැන් විශේෂයෙන්ම ඔයගොල්ලන්ට විවිධ තැන් වලින් ලබා ගන්න තොරතුරු එක තැනකින් ගන්න පුළුවන් ක්‍රමවේදයක් විදිහට තමයි මේක සකස් කරන්නේ. මේක ඕනෑම ඉන්ඩස්ට්‍රි එකකට ඇප්ලයි කරන්න පුළුවන් විදිහට. ඒකට අපි ඉන් ඩෙප්ත් සිස්ටම්ස් ගැන පුහුණු වැඩසටහනක් විදිහට ඔන්ලයින් ප්‍රෝග්‍රෑම් එකක් විදිහට කරගෙන යනවා මේක. ඒතර පළවෙනි වැඩසටහන තියෙනවා 23 සහ 24 හවස 7:00 ඉඳන් හරි ප්‍රෝග්‍රෑම් එක. ඒතර මෙතනදී අපි කරන්නේ මේක පළවෙනි සෙෂන් එක GMP කියන එක. ඔයගොල්ලෝ දන්නවා දැන් food safety systems ගත්තොත් GMP, HACCP, ISO 20000, FSSC 20000, BRC, IFS වගේ systems ගණනාවක් තියෙනවා. ඒතකොට අපි මේක බේස් එකක් විදිහට අරගෙන අපි එක ලෙවල් එකකින් ලෙවල් එකට ඔයගොල්ලන්ව ලෙවල් අප් කරගෙන යනවා සිස්ටම්ස් ඇතුලේ. හරි. ප්‍රැක්ටිකලි අද මම ඔයගොල්ලන්ට කියලා දුන්නා වගේ ප්‍රැක්ටිකල් සිස්ටම්ස් කොහොමද? මොකද මේ ඔක්කොම සිස්ටම් ඉන්ටර්නෙට් එකේ ඔයාලට ඩවුන්ලෝඩ් කරන්න තියෙනවා. ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒතර ඔයගොල්ලන්ට ඒවා කියවා ගන්න එක වෙනම එකක්. නමුත් ප්‍රායෝගිකව ඔයගොල්ලන් ආයතනය තුලේ එහෙම නැත්නම් ඔයාලගේ සිස්ටම්ස් ඇතුලේ ඉම්ප්ලිමන්ට් කරන්නේ කොහොමද කියන එක තමයි කියලා. ඒ කියන්නේ ඔයගොල්ලෝ ඇත්තටම වැඩ කරන්නේ කොහොමද මේ සිස්ටම්ස් එක කියන එක තමයි අපි මේ ප්‍රෝග්‍රෑම් එකෙන් කියලා දෙන්නේ. ඒතර මේක
හොඳ දැනුවත්භාවයක් ඉන්ඩෙප් දැනුමක් ලබා දෙන්න එකක් සහ අවසානයේදී අර විශාල ප්‍රමාණයක දැනුම සම්භාරයක් සිස්ටම් එක ඇතුළේ එන විදිහට අපි ස්ටේජස් වයිස් හදලා මේ GM එකෙන් පටන් ගත්තට අපි ඉදිරි මාසවල අපි මේක මාස කිහිපයක් ඉදිරියට ගෙනියනවා කොටස් විදියට. ඒතර පළවෙනි සෙෂන් එකට එක සර්ටිෆිකේෂන් එකක්, දෙවෙනි සිස්ටම් එක මාසෙට එහෙම මාස 5ක් හෝ 6ක් මේක එක දිගට ෆුඩ් සේෆ්ටි පැත්තෙන් කරගෙන යනවා. එතකොට සම්පූර්ණ ඔයගොල්ලෝ වසර දැන් අපි සමහර සිස්ටම්ස් මම අපි කරගන්න කොටත් සාමාන්‍ය වසර 6-7ක් ගිය අවස්ථා තියෙනවා සම්පූර්ණ සිස්ටම් 35 40ක් විතර. ඒතර මේ අවස්ථාවේදී ඔයගොල්ලන්ට මේ සිස්ටම් 6ක් 7ක් විතර මේ මාස 4ක 5ක කාලයක් ඇතුළේ ගන්න පුළුවන්. ඒ වගේම අපි ඕගැනික් සිස්ටම් උත් ඉන් පැරලල් පටන් ගන්නවා. සෝෂල් ස්ටෑන්ඩඩ් වලවත් ඒ විදිහට ඉන් පැරලල් පටන් ගන්නවා. ඉතින් කාට හරි අවශ්‍යතාවය සහ ඒ ඉදිරි ගමනට ඒ දැනුවත්භාවය ඉක්මනට ලබාගෙන ප්‍රායෝගිකව ඔයගොල්ලන්ට ඒවා තේරුම් ගන්න. ගොඩක් වෙලාවට ඔය සිස්ටම්ස් ඇතුළේ වැඩ කරගෙන යනකොට ඔයගොල්ලෝ සිස්ටම් එකේ වැඩ කරාට මේ පද්ධතිය රන් වෙන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. දැන් උදාහරණයක් අපි දන්නවා BRC සිස්ටම්ස් වල වැඩ කරන අය ඉන්නවා. BRC තියෙන ෆැක්ටරි වල. එයා දන්නේ මොනවද මේකේ තියෙන කම්පෝනන්ට්ස් මොනවද. ඒකෝ එයා ගොඩක් වෙලාවට සර්ටිෆිකේෂන් සිස්ටම්ස් හැන්ඩල් කරනවා. එහෙම නැත්නම් ඔය ඉන්ලයින් QC පැත්ත කරනවා, ටෙස්ටිං කරනවා. නමුත් මේ මොකද්ද මේ අපි රන් වෙන්නේ කියන එක දන්නේ නැහැ. ඒකට හොඳ අවස්ථාවක්. ISO එකත් ඒ වගේ FSCත් ඒ වගේ මේක පිළිවෙලකට අපි අරගෙන යනවා. ඉතින් ඕනෑම කෙනෙකුට මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. මේකෙදි හැම කොටසක්ම හරි. ඔයගලන්ට අත්‍යවශ්‍ය හැම කොටසක්ම මේකෙදි සාකච්ඡා කරනවා. ඔයගොල්ලෝට කොහොමද මේව හසුරවන්නේ, කොහොමද ඇනලයිස් කරන පැති වලට කොහොමද වැඩ කටයුතු කරගෙන යන්නේ, මේවා මේන්ටෙනන්ස් පැති වලට සම්බන්ධ වෙන්නේ කොහොමද, ඔයගලන්ගේ ක්වොලිටි ඉම්ප්‍රූව් කරගන්න කොහොමද වැදගත් වෙන්නේ කියන හැම පැතිකඩක්ම සිස්ටම් එකට අවශ්‍ය අපි මේ පැතිකඩවලින් සාකච්ඡා කරනවා. හරි. ඒ නිසා ඔයගලන්ට සම්බන්ධ වීමේ හැකියාවක් දෙන ඒ වගේම විශ්වවිද්‍යාලවල ඉන්න අයට මේකෙදි තවත් අවස්ථාවක් 150ක ඩිස්කවුන්ට් එකක් එක්ක හම්බෙන්නේ. ඒකත් බොහොම පොඩි මුදලක්. දවසකට රුපියල් 600 ගාණක් විතර වැටෙන්නේ. ඔයගලන්ට ඉන් ඩෙප්ත් ගන්න පුළුවන්. එතකොට මේ අවස්ථාවත් හම්බ වෙනවා. ඉතින් ඒකටත් අවස්ථාව උදා කරගන්න කියන දේ අපි හරි ඕකේ හරි ඔය ටික තමයි අද දවසේ අපේ ප්‍රෝග්‍රෑම් එකේ අන්තර්ගතය. ඉතින් ඔයගොල්ලන්ට ඕනෑම අවස්ථාවක ප්‍රශ්න ගැටලු සාකච්ඡා කරන්න පුළුවන්. ඒ වගේම මගේ නම්බර එකත් ඔයාගේ chat box එකට දැම්මා. ඊට අමතරව අපේ group එකේ messages එන ඔයගොල්ලෝ group එකට touch එකේ ගියොත් ඔයගලන්ට ඒ තොරතුරුත් ලබා ගන්න පුළුවන් යාවත් කාලින ඒවා. ඒ වගේම අපේ newsletters උත් ඔයගලන්ට හම්බෙයි. අපේ Facebook profile එකේ වගේම LinkedIn profile එකෙත් ඔයගලන්ට අවශ්‍ය කරන සහ දැනුමට අවශ්‍ය කරන තොරතුරු ගණනාවක් අපි දිනපතා පළ කරනවා. ඔයගලන්ට ඒවත් බලන්න පුළුවන්. ඔයගලන්ගේ දැනුම හැකියාව කුසලතා වර්ධනය කර ගැනීම සම්බන්ධව. ඉතින් අද දවසේ සම්බන්ධ වීම ගැන සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා. මම හිතන්නේ ප්‍රශ්න ගැටළු වෙන මොකුත් නැහැ දාලා. එහෙනම් අපි නැවත දවසක හම්බෙමු. සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා. Thank you හැමෝටම බොහොම ස්තුතියි සහභාගී වුණාට.